2011 අප්‍රේල් මාසේ ඉඳලා ගණන් හදලා බැලුවොත් මාස 26ක් මේ වන විටත් ගොවි විශ්‍රාම වැටුප ලබා දීලා නැහැ. කවදද ඔබතුමන්ලා මේ බොරුව, මුසාව, මුලාව, වංචාව, හොරකම නතර කරලා කවදාද මේක ක්‍රියාත්මක කරන්නේ? රූපවාහිනිය වෙනුවෙන් ඒ වගේ රංගදැක්මක් කිරීම ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. මූල්‍යමය අර්බුදයක් ඇති වුණා. මම නෑ කියන්නේ. එක පැත්තකින් පරිපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් මූල්‍යමය ප්‍රශ්න. අපි අලුත් ව්‍යුහයක් ගෙනල්ලා ඒ කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදියට මේ ප්‍රශ්නේ විසඳනවා. කෝටි 2050ක් අලාභ ලබන ශ්‍රී ලංකන් නායතනයට ගුවන් යානා ඇනමුම් කරන්නට රජයට සල්ලි තියෙනවා නම් ලක්ෂ 10ක් ගොවීන් වෙනුවෙන් ඇයි කෝටි 320 වෙන් කරන්නට ඇයි මෙච්චර මැලි වෙන්නේ? නෑ ඉතින් කියන්නේ ඒක තමයි මම දැන් පැහැදිලි කරේ. එක දේවල් වලට රජය වියදම් කරනවා. එතකොට හැම එකක්ම අරගෙන අරකට එක්ක සංසන්දනය කරලා කතා කරන්න බෑ. එතකොට දැන් අද ඔබතුමා ඕක කියලා හෙට ඉස්පිරිතාලට බෙහෙත් ගැන කතා කරලා ඒකත් එක්ක සංසන්දනය කරා. ඉතින් ඒක හොඳ තර්ක ක්‍රමයක් නෙමෙයි, ජනප්‍රිය තර්ක ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් මම ඒක හොඳ තර්ක ක්‍රමයක් ඇටියට පිළිගන්නේ නැහැ. මොලේ මේක තේරෙන්නේ නැහැ. මං ඇහුවේ උඹත් අමතිතුමාගෙන්. මම නමක් කිව්වේ නැහැ. ගරු අස්වැල් මහතා එයා ප්‍රශ්න ඇහුවේ තේරෙන්නේ නැහැ. ප්‍රශ්න අහන බව. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. මෙතන ප්‍රශ්න අහන්නෙත් නැහැ, උත්තර දෙන්නෙත් නැහැ.